ආයුබෝවන් අද 2026 ජනවාරි 24 ඔබ සැම ස්ටොක්කාස්ට් LK YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගැඹුරින් විමසා බලන්න සූදානම් වෙන්නේ Associated Motor Finance Company PLC අපි කවුරුත් දන්න විදිහට AMF සමාගමේ නවතම මූල්‍ය වාර්තාව. අපි අතේ තියෙන්නේ 2025 දෙසැම්බර් 31 ඉවර වුණ කාර්තුවට අදාළ දත්ත. ඉතින් අපි ආරමුණ වෙන්නේ මේ සංඛ්‍යා ලේඛන අතරින් සමාගමේ ඇත්ත තත්ත්ව තීරුම් ගන්න එක. විශේෂයෙන්ම LB Finance PLC විසින් AMF සමාගම පවරා ගත්තට පස්සේ යාළගේ අනාගත ගමන කොයි පිටද කියලා පැහැදිලි චිත්‍රයක් මතු කරගන්න එක තමයි මේ විශ්ලේෂණයේ ප්‍රධානම ඉලක්කය. එනම් අපි පටන් ගමු වැදගත්ම තනින් මේ චැනල් ලාභයෙන්. බැලු බැලමට නම් පේන්නේ හරිම හොඳ චිත්‍රයක්. මාස 9ක කාලයට බදුපහු ලාභය වෙලා තියෙනවා රුපියල් මිලියන 723.9ක්. ගිය අවුරුද්දේ මේ කාලෙදිම තිබිලා තියෙන්නේ මිලියන 393.1යි. ඒ කියන්නේ 84% දැවැන්ත වර්ධනයක්. මාස 9ක සමස්ත චිත්‍රය ගත්තම ඒක ඊටාම ශක්තිමත්. ඒක නම් ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි අපි ටිකක් ගැඹුරට යනකොට මේ කතාවේ තව පැත්තක් තියෙනවා කියලා පේනවා. අපි මේ මාස 9න් අන්තිම මාස 3, ඒ කියන්නේ දෙසැම්බර් කාර්තුව විතරක් වෙන් කරලා බැලුවොත් චිත්‍රය සම්පූර්ණ වෙනස්. වෙනස් කිව්වේ? ඒ කාර්තුව ඇතුලේ ලාභය 21කින් පහළ බැහැලා. ගිය අවුරුද්දේ රුපියල් මිලියන 213ක් වුණු කාර්තුමේ ලාභය මේ සැරේ මිලියන 167.9ක් දක්වාඩු වෙලා. ඒක නම් හරිම පුදුමයි. මුළු කාලයට 84ක වර්ධනයක් තියෙද්දි අන්තිම කාර්තුවේ විතරක් 21ක පසුබෑමක්. මේකෙන් කියවෙන්නේ සමාගමේ වේගය මෑතකදී ටිකක් අඩාල වෙලා එහෙම නැත්නම් මොකක් හරි පීඩනයකට ලක් වෙලා කියන එක නේද? හරියටම හරි. ඒ පරස්පරයට හේතුව හොයාගන්න අපි ආදායම් ප්‍රකාශයේ තවත් ටිකක් පහළට යන්න ඕන. සුද්ධ පොලි ආදායම ගත්තොත් ඒ කියන්නේ සමාගමේ මූලිකම ව්‍යාපාරෙන් උපයන ලාභය මාස 9ට 30ක හුඬ වර්ධනයක් තියෙනවා. ඒක හොඳයි. ඒකට ප්‍රධානම හේතුව තමයි යාළගේ පොලි වියදම් 24%කින් අඩු කරගන්න පුළුවන් වීම. හැබැයි අර ප්‍රශ්නෙට මුල් වුණ කාර්තුව විතරක් බැලුවොත් සුද්ධ පොලි ආදායම වැඩි වෙලා තියෙන 1%ක් වගේ නොගිනිය හැකිය ගානකින්. ඉගෙන ප්‍රධාන ආදායම් මාර්ගය එක තැන වගේ නතර වෙලා හැබැයි මම මේ වාර්තාවේ දකිනවා හරිම අසාමාන්‍ය දෙයක්. වෙනත් මෙහියුම ආදායම්. ඒ කියන්නේ අද ඔපරේටිං ඉන්කම් කියන කොටස. මාස 9ට $4100 ප්‍රතිශතයකිනුත් කාර්තුව ඇතුලේ 10735%කිනුත් වැඩි වෙලා මේක සාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. මොකද මේ පිටිපස්සේ තියෙන කතාව? මේ වගේ අතිවිශාල ප්‍රතිශතයක් දකින්නකොට අපි මුලින්ම හිතන්න ඕන මේක දිගටම ලැබෙන ආදායමක්ද එහෙම නැත්නම් වත්කමක් පික්කා වගේ එකපාරක් ලැබුණු ලාභයක්ද කියන එක. මේ වගේ ආදායම් වලින් ලාභය උඩ ගියත් ඒකෙන් සමාගමේ මූලික මෙහෙයුම් වල ශක්තිය මනින්න බෑ. හැබැයි කාර්තුවේ ලාභය අඩු වෙන ප්‍රධානම හේතුව මේකත් නෙවෙයි. එහෙනම් මොකද ප්‍රධාන හේතුව? ඒක තමයි මේ කාර්තුවේ කතාවේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍ය. අපහායන ගාස්තු එහෙමත් නැත්නම් impairment charges. සරලව කිව්වොත් මේ කියන්නේ සමාගම දීපු ණය ආපහු එන්නේ නැහැ කියලා හිතන ප්‍රමාණයට වෙන් කරන සල්ලි. හරි. ගිය අවුරුද්දේ කාර්තුවේදී රුපියල් මිලියන 9ක් වගේ සුළු ගාණක් තිබුණු මේ ගාස්තුව මේ අවුරුද්දේ කාර්තුවේදී රුපියල් මිලියන 407ක් දක්වා අති විශාල විදිහට ඉහළ ගිහින්. මිලියන 9 ඉඳලා මිලියන 407ට. ඒක ඇද්දහිය නොහැකි පිම්මක්. ඒ කියන්නේ එක කාර්තුවක් ඇතුළත යාළගේ අපේක්ෂිත ලාභ 40 ගුණයකින් විතර වැඩි වෙලා. මේකෙන් පැහැදිලිවම හැඟවෙන්නේ සමාගමේ ණය පොතේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවෙමින් තියෙනවා කියන එකයි. එක්කෝ යාළ කලින් අවදානම හරියට තක්සේරු කරලා නැහැ. එහෙම නැත්නම් ආර්ථිකයේ යම් වෙනසක් නිසා ණය ගෙවන්න බැරි අය එකපාරටම වැඩි වෙලා. හේතුව මොකක් වුණත් කාර්තුවේ ලාභය 21%කින් අඩු වෙන ප්‍රධානම හේතුව මේක. ඉතින් මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදියට කොටසකට ඉපැයීම. ඒ කියන්නේ earnings per share එකත් අර කපාවම තහවුරු කරනවා. මාස 9ට ගත්තාම රුපියල් 3.47 ඉඳලා 6.39ට උඩට ගියත් කාර්තුවට බැලුවම 1.81 ඉඳලා 1.48ට පහළ බැහැලා. ඉතින් මේ ණය පොතේ ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් මතුවෙලකොට සමාගමේ සමස්ත මූල්‍ය ශක්තිය. ඒ කියන්නේ බැලන්ස් ෂීට් එක කොච්චර ශක්තිමත්ද කියන එක දැනගන්න එක තවත් වැදගත් වෙනව නේද? අනිවාර්යයෙන්ම. ඒක හරියට කුණාටුවක් එනකොට ගෙදර අත්විවරම ශක්තිමත්ද කියලා බලනවා වගේ වැඩක්. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දිහා බැලුවොත් 2025 මාර්තු වල රුපියල් බිලියන 21.17ක් වුණු මුළු වත්කම් දෙසැම්බර් වෙනකොට බිලියන 22.03ක් දක්වා වැඩි වෙලා තියෙනවා. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි
ණය සහ ලීසින් ලැබිය යුතු දෑ. ඒ කියන්නේ loans and lease receivables කියන කොටස. ඒ කියන්නේ එයාලගේ මූලිකම ව්‍යාපාරය. ඔව්. ඒක බිලියන 13.6 ඉඳලා බිලියන 17.6 දක්වා. ඒ කියන්නේ බිලියන 4කින් විතර වැඩි වෙලා තිනවා. මේකෙන් පැහැදිලිවම පේනවා සමාගම ඊටාම වේගයෙන් යාලගේ බිස්නස් එක පුළුල් කරනවා කියලා. හැබැයි මම මෙතන දකින දෙයක් තමයි ණය පොත ඔලි විදිහට වේගයෙන් වර්ධනය වෙද්දී පාරිභෝගික තැන්පතු ඒ වේගෙන් වැඩි වෙලා නැහැ වගේ. තැන්පතු බිලියන 15.55 ඉඳලා 15.87ක් දක්වා පොඩි වැඩිවීමක් විතරයි තියෙන්නේ. එතකොට මේ බිලියන 4ක වර්ධනයට සල්ලි ආවේ කොහෙන්ද? ඒක ඊටාම තියෙනු නිරීක්ෂණයක්. මෙතනදි පේන දෙයක් තමයි සමාගම ලාභය නැවත සමාගම ඇතුළෙම රඳවාගෙන ඒ කියන්නේ retained earnings වලින් තමන්ගේ හිමිකම් පදනම ශක්තිමත් කරගෙන තියෙනවා. මුළු හිමිකම total equity එක බිලියන 3.96 ඉඳලා බිලියන 4.69 දක්වා සැලකිය යුතු විදිහට වැඩි වෙලා. ඒක හොඳ දෙයක්. ඒ නිසා කොටසක ශුද්ධ වත්කම් අගය net asset value per share එක රුපියල් 35.01 ඉඳලා රුපියල් 41.40 දක්වා ඉහළ ගිහින්. ඒක කොටසිමියන්ට නම් ඊටම යහපත් තත්ත්වයක්. හරි. දැන් අපි මේ සංඛ්‍යා ලේඛන පිටිපස්සේ තියෙන සැබෑ ලෝකයේ සිදුවීමට අවධානය යොමු කරමු. මේ කාලය තුල සිද්ධ වුණු ලුකුම දේ තමයි LB ෆයිනෑන්ස් සමාගම විසින් AMF පවරා ගැනීම. මේක මේ මුළු කතාවම වෙනස් කරන සිදුවීමක් නේද? නියත වශයෙන්ම. වාර්තාවට අනුව LB ෆයිනෑන්ස් PLC දැන් AMF එකේ කොටස් 73.11% අයිතිය දරනවා. ඒ කියන්නේ AMF එකේ සියලුම ප්‍රධාන තීන්දුව తీරන ගැනීමේ බලය තියෙන්නේ LB ෆයිනෑන්ස් එකට. ශ්‍රී ලංකා මහ බැංකුව මේකද අනුමැතිය දීලා තියෙන එක වැදගත් කොන්දේසියකට යටත්ව. මොකද 2027යි මාර්තු 31ට කලින් මේ සමාගම් දෙක නීත්‍යානුකූලව එකම ආයතනයක් විදිහට ඒකාබද්ධ කරන්න ඕන. මම වාර්තාවේ දැක්කා කලින් යෝජනා කරපු බැඳුම් කරන එකතුවක් අවලංගු කළා කියලා. මේ පවරා ගැනීමයි ඒ අවලංගු කිරීමයි අතර සම්බන්ධයක් තියෙනවද? ඔව්, ඒ කරුණු දෙක හොඳටම සම්බන්ධයි. සමාගම නිල වශයෙන්ම කියන්නේ LB ෆයිනෑන්ස් අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීමෙන් ලැබෙන සහජීවනය, ඒ කියන්නේ සිනර්ජීස් සලකලා බලලා තමයි ඒ බැඳුම් කරන එකතුව අවලංගු කළේ කියලා. සරලව කිව්වොත් සරලවම කිව්වොත් LB ෆයිනෑන්ස් වගේ ශක්තිමත් මව් සමාගමක් ලැබුණම පිටින් සල්ලි හොයන්න බැඳුම් කර නිකුත් කරන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. මව් සමාගමට පුළුවන් අවශ්‍ය අරමුදල් දෙන්න. කොටස් වෙළඳපොළ කොහොමද මේකට ප්‍රතිචාර දක්වලා තියෙන්නේ? ප්‍රතිචාරය ඊටාම පැහැදිලි. මේ කාර්තුව ඇතුලේ කොටසක ඉහළම මිල රුපියල් 89.1ක් අඩුම මිල 65.0යි. ගිය අවුරුද්දේ මේ කාලේ ඉහළම මිල තිබුණේ රුපියල් 31.0යි. ඒ කියන්නේ ආයෝජකයින් LB ෆයිනෑන්ස් එකේ පවරා ගැනීම දිහා ඊටාම සුබවාදීව බලනවා කියන එක පැහැදිලි. හොඳයි, අපි තව ටිකක් ගැඹුරට ගිහින් සමාගමේ සෞඛ්‍ය තත්ත්වයේ මනින ප්‍රධාන දර්ශක. ඒ කියන්නේ KPIs ටිකක් බලමු. හරි. අපි ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් යටතේ බලමු. පළවෙනි එක ප්‍රාග්ධන පර්‍යාප්තතාවය, capital adequacy. ඒ කියන්නේ මූල්‍ය කම්පනයකට ඔරොත්තු දෙන්න සමාගමට තියෙන ශක්තිය. tier 1 අනුපාතයේ 14.68%යි මුළු ප්‍රාග්ධන අනුපාතයේ 14.660%යි. මේ දෙකම නීතිමය අවම මට්ටම් වලට වඩා ගොඩක් ඉහළින් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධන පදනම ඊටාම ශක්තිමත්. දෙවනුව ලාභදායකත්වය. වත්කම් මත ප්‍රතිලාභය 9.70% දක්වත්, හිමිකම් මත ප්‍රතිලාභය 22.29% දක්වත් මාස 9ක කාලෙට සැලකිය යුතු විදිහට වැඩි වෙලා. හැබැයි තුන්වෙනි එක ද්‍රවශීලතාවය, ඒ කියන්නේ liquidity. මෙතන නම් මම දකින්නේ ටිකක් අවධානය යොමු කරන්න ඕන තැනක්. ඔව්, මෙතන තමයි වැදගත් ප්‍රශ්නයක් මතුවෙන්නේ. අවශ්‍ය ද්‍රව වත්කම් සඳහා පවතින ද්‍රව වත්කම් කියන අනුපාතය 424.69% ඉඳලා 171.69% දක්වා ලොකු පහත වැටීමක් වෙලා තියෙනවා. ඒක නීතියමය අවමයට වඩා තවමත් ගොඩක් උඩින් තිබුණාට. අවමය 100% වුණාට මේ තරම් විශාල පහත වැටීමක් සුළුවෙන් තකන්න බෑ. මේකට හේතුව අර කලින් කතා කරපු ණය පොතේ වේගවත් වර්ධනය වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම. සමාගම වේගයෙන් වර්ධනය වෙනකොට අතේ තියෙන මුදල් ණය විදියට එළියට දෙනවා. එතකොට හදිසි අවශ්‍යතාවයකට ගන්න තියෙන මුදල් ප්‍රමාණය, ඒ කියන්නේ ද්‍රවශීලතාව අඩු වෙනවා. එතකොට මුදල් ප්‍රවාහය කැෂ් ෆ්ලෝ එකෙන් මොකක්ද කියවෙන්නේ? සමාගම ඇත්තටම අතට සල්ලි හම්බ කරනවද? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙහෙයුම් කටයුතු වලින් සුද්ධ මුදල් ප්‍රවාහය ඍණ අගයක් ගන්නෙ. ඍණ රුපියල් මිලියන 125.6ක්. ශ්‍රින? ඔව්.
ගිය අවුරුද්දේ මේ කාලෙදි මේක ධන මිලියන 456.9ක් වෙලා තිබුණා. මේකට ප්‍රධානම හේතුව තමයි ණය සහ අත්තිකාරම් දෙන්න රුපියල් බිලියන 4.6ක මුදලක් සමාගමෙන් පිටතට ගිහින් තියෙන එක. මින් පේන්නේ සමාගම අතේ තියෙන හැම සතයක්ම වගේ ණය පොතේ වර්ධනයට යොදවනවා කියන එක. වර්ධනය හොඳයි. හැබැයි ඒකෙන් මෙහියුම් වලට අවශ්‍ය සල්ලි හිඟ වෙනවන ඒක අවදානමක්. අපගේ YouTube නාලිකාව subscribe කරලා notification bell click කරන්න. එවිට අප වීඩියෝ එක අප්ලෝඩ් කළ සැනින් ඔබට යන්න අරඹන්න පුළුවන්. ඒ වගේම description එකේ දාලා තියෙන WhatsApp channel එක follow කරලා තිබුණොත් අපේ වීඩියෝ හොයාගන්න එක පාස්ටුවක් වෙවි. එසේනම් මේ සියල්ලෙන් අපිට ගන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මේ මුළු කතාව මේකට ගලපලා බැලුවොත් ආයෝජකෙක් මේක තේරුම් ගන්න ඕන කොහොමද? AMF සමාගම මේ මොහොතේ ඉන්නේ හරිම වැදගත් සංක්‍රාන්ති සමයක. ඒ කියන්නේ පරණ යුගයේ ඉවර වෙලා LB ෆයිනෑන්ස් යටතේ අලුත් යුගයක් පටන් ගන්න අතරමැදි අවස්ථාවක. මේ වාර්තාවේ මේ ස්වභාවය හොඳටම පේනවා. එක පැත්තකින් මාස 9ක ලාභ වර්ධනය වගේ ශක්තිමත් දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් මෑත කාර්තුවේ ලාභය අඩුවීම අර අතිවිශාල අපහායන ගාස්තු පහත වැටෙන ද්‍රවශීලතාව වගේ වේගවත් වර්ධනයේ පීඩනය පෙන්눔 කරන අනතුරු ඇඟවීම සංඥා තියෙනවා. එතකොට මේ කතාවේ වීරයා වෙන්නේ LB ෆයිනෑන්ස්ද? ඒක තමයි මෙතන තියෙන තීරණාත්මකම කාරණය. AMF තනියම මේ ගමන ගියා නම් මේ පීඩන එක කටයුතු කරන එක ලොකු අභියෝගයක් වෙන්න තිබුණා. නමුත් දැන් යාලට LB ෆයිනෑන්ස් වගේ ශක්තිමත් පළපුරුදු මව් සමාගමක් ඉන්නවා. ඉතින් ආයෝජකයෙකුට වැදගත්ම ප්‍රශ්නය වෙන්නේ LB ෆයිනෑන්ස් එකේ ශක්තිමත් පාලනයේ යටතේ මේ වර්ධන අභියෝග කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එකයි. අර ඉහළ ගිය අපහායන ගාස්තු පාලනය කරගන්න ණය පොතේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න යාලට පුළුවන් වෙයිද කියන එක? ඔව් මේ විශ්ලේෂණයෙන් පස්සේ අපිට හිතන්න යමක් ඉතිරි වෙන්න නේද? වාර්තාවේ කියන විදිහට සමාගම් දෙක ඒකාබද්ධ වීම 2027 මාර්තු වලට කලින් ඉවර වෙන්න ඕන. ඔව්. මෙතනදී මූල්‍යමය ප්‍රතිලාභ ගැන විතරක් නෙවෙයි හිතන්න ඕන. මේ වෙනස් ආයතනික සංස්කෘතීන් දෙක එකිනෙක මුසු වෙන්නේ කොහොමද කියන එක ගැනත් හිතන්න ඕන. LB ෆයිනෑන්ස් ගන්නේ වෙළඳ පොලේ දැවන්තෙක්. AMF කියන්නේ ඊට වඩා කුඩා ආයතනයක්. ඉතින් ප්‍රශ්නේ මේකයි. ඒකාබද්ධ දුන්නු අලුත් සමාගම තවත් ආක්‍රමණශීලී වර්ධනයක් පස්සේ යයිද? එහෙමත් නැත්නම් මේ මොහොතේ පීඩනයට ලක් වෙලා තියෙන ණය පොතේ ගුණාත්මක භාවය ස්ථාවර කරන්න ප්‍රමුඛත්වය දෙයිද? මං හිතන්නේ මේ ප්‍රශ්නට ලැබෙන පිළිතුර මත තමයි මේ පවරා ගැනීමේ දිගුකාලීන සාර්ථකත්වය රඳා පවතින්නේ. අපේ මේ වීඩියෝ එක තවත් ආයෝජකයෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ ළඟේම ඉදිරියේදී ගෙනෙන්න ඕන මොන සමාගමේ මූල්‍ය වාර්තා විශ්ලේෂණයද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපගේ පොඩ්කාස්ට් එක නැරඹුව අපට ස්තුතියි. යලිත් මෙවැනිම පොඩ්කාස්ට් එකකින් හමු වෙමු.